Tinha da rachar que porque vídeo eu tô බලන්න තියා බල්මියාලෝනේ අදින පැරිසි හතර යනවා ලංකාවේ බලන්න නවයට පළාතකින් මොනවා හරි කෑමක් කන්නත් ඕනේ. ඕනේ නම් මම ඌව පළාතෙන් කෑවා. අපි යන්න ඕනේ දැන් නැගරේට පළාත. මම මෙතනින් තමයි චැලෙන්ජ් එක පටන් ගන්න. දැන් ඉන්නේ කොළඹ ගෝල් බේස්. කොළඹයි ඉතින් බස් නායර පළාතට. අන් වෙලාව දවල් 12යි හෙට දවල් 12ට මම මේ චැලෙන්ජ් එක කොහොම හරි කරගන්න ඕනේ. මල්ලේ සල්ලි දුන්නේ නේ. හරි. සල්ලි දෙන්න අමතකුණා. පොඩ්ඩේ චැලෙන්ජ් එක පටන් ගන්න කලින් ඉවරලා කොළඹ කුටි ගාලා. අපුරම කන ටයිම් නෑ. යාළුවනේ අපි මේක මෙතනින් දාලා යමු ඊගාව පළාතට. මම දාගත්තේ සැලස්මට අනුව මම ඊගාවට යන්න ඕනේ දකුණු පළාතට. දකුණට එන්න යන මාත් එක්ක. වෙලා විතර කරගන්න ඕන නිසා බස් එකේම මම කොළඹ පිටකොටුවට. මම පිටකොටුවට ඇවිල්ලා පිටකොටුවෙන් ගොඩ වුණා සීතල බස් එකකට. ගොඩක් දුර යනවා. මම මේ චැලෙන්ජ් එක පැවතුනොත් මට හෙන් වෙන දේවල් ගොඩක් තියෙනවා. පළවෙනිම දේ මම කාලාන්තරයක් එක දිගට ඇදපු බිල කරන හැකි මගේ ඇඳුම. මේ චැලෙන්ජ් එක මම පැවතුනොත් ආයෙ මගේ වීඩියෝස් වල මේ ඇඳුමට අවින්න බෑ. ගයිස් මට දකුණු පළාත කිව්වා මතක් වුණේ රසම රස චීස් බේරුණු කොත්තුවක්. සෑම දුරයි දකුණු පළාතේ කැලේටම යන්න ඕනේ. ගමන කොච්චර දුර වුණත් වෙලාව පොඩක් වටිනවා වුණත් මේ ගමනේදී මට මේ කොත්තුව කන්නම ඕනේ. මම මේ ගත කරන පැවිසි 4ක කාලය ඇතුළත මම ලංකාවේ පළාත් 9ටම ගිහිල්ලා මොනවා හරි කෑමක් කන්න ඕනේ. දෙකකට ආසන්න වේගවත් ගමනකින් පස්සේ මම ආව ලංකාවේ කෙළවරට මාතරට. ගයිස් අපි දැන් ඉන්නේ අපේ රසම රස චීස් කොත්තුව. ඒ කියන්නේ දකුණෙන් කන මාතරෙන් කන චීස් කොත්තුව අරගන්න යන ගමන් මම ෂොප් එකට කියලා තියෙන චීස් කොත්තුව හදලා තියන්න කියලා මම එනකොටමයි කිව්වේ. මොකද අපේ වෙලාව නැති නිසා චීස් කොත්තුව මෙතන හදලා මේක කරලා ඉවරලා ඊට පස්සේ අස්සේන චීස් සෝස් එකක් හදනවා. ඒ චීස් සෝස් එක ප්‍රොසෙස් චීස්, ග්‍රවුන්ඩ් චීස්, ගෙඩා කියන චීස් වර්ග තුනක් දාගෙන හදන්නේ. ඊට පස්සේ මේක අපි ගෙනනවා අපේ හෙළවලගේ අඩවිය රෙස්ටුරන්ට් එකට. ඒකට ගෙනහිල්ලා එතනදී අපි මොසරෙල්ලා චීස් දානවා මේකේ තව ලේයර් එකක්. ඒක දාලා ඉවරලා අපි උඩ අවන් එකට දානවා. ඒක කුරුඳු දර වලින් හදන දර පොර්මුවක් තියෙන අවන් එකක්. ඒක තමයි අපි පීසායම මේක කරන්නේ. ඒකට දානවා මේ පොට් චීස් කොත්තුව. අපිට තියෙන්නේ පැයක් වගේ කාලයක් ඉක්මනටම ගිහිල්ලා චීස් කොත්තුව පොඩ්ඩක් හරි කාලා ආපහු එන්න ඕනේ අනිත් පැත්තට. බස් එක නගරුවොත් අපේ ඊගාව පළාතට ය아가න්න බැරි වෙනවා. මගේ කැල්කියුලේෂන් එකට අනුව අද මම රෑ වෙනකොට ඊගාව පළාතට යන්න ඕනේ. ඊගාව පළාතත් සෑහෙන දුරයි. ඉතින් අපි ඉක්මනටම වෙලාවක් යනවා. ඉඳගිට්ටා. දෙල්ලා වගේ දැයි. අය අවුලක් නැතේ නේද? මෙතන ගිහිල්ලා වැඩි කරන්නේ නැහැ නේද? අතනට ප්ලේස් එක. ඇත්තටම කියනවා නම් ඒ අයියා පව් ඒත් අපිට හුඟ වඩා කාලයක් ඒක නෙමෙයි දෙන්න බෑ කොහෙන්ද ආපහු යන්න ඕනේ. ඒ අයියා කොහොමද මාතර නිසා ඒ අය කොහොම හරි හදාගනි. අපි යන් අපේ වැඩේ. ගයිස් මම මේ වෙනකොට ඉන්නේ මාතර ප්‍රදේශයේ තියෙන හෙළරවුලගේ අඩවිය. එහෙමත් නැත්නම් හෙළරවුලගේ කට ගැසෝ. මේ කියන්නේ රෙස්ටුරන්ට් දෙකම තියෙන තැන. මේ තැන ගැන දැනගත්තේ ඉන්ටර්නෙට් එකේ. ඉන්ටර්නෙට් එකේ පුරාම තියෙනවා මේකේ හදන චීස් කොත්තුවක වීඩියෝස්. අපි කමු මුළු දකුණු පළාතේම තියෙන මට මතක් වුණ රසම කෑම එකක ඇත්තටම දකුණු පළාතේ හොඳම කෑමක් කියලා කියන්න පුළුවන් කියලා බලමු. මේකෙන් චුට්ටක් හරි කාලා පටන් ගමු ඊගාව පළාතට යන ගමන. කොත්තු වෙලා තියෙන ගයිස්. මෙන්න මේ වගේ පෙනුමක් තියෙන කොත්තුව තමයි දකුණ. මාතර හෙළරවුලගෙන් හම්බුනේ. වෙලාවත් යනවා. කරමු. මෙන්න මේ විදිහට තමයි දෙක දකුණු පළාතෙම කෑවේ. ඔයාලා හිතන්නේ රසයිද නැද්ද? රසයි. මානසයි ගයිස්. දකුණෙන් කාපු හොඳම කෑම එක කාලා. හෙළරවුලට සමුදිය. උන්ලයින් එක රෙස්ටුරන්ට් එකේදී හම්බුනේ මගේ වීඩියෝ බලලා ෆෑන් කෙනෙක් කිව්වානේකින් මම මාතර ඩවුන්ලෝඩ් පිටත් වුණා. ගයිස් අපේ බස් එක තියෙන්නේ 4:10ට. දැන් තමයි යමු ඊගාව පළාතට. මේ බස් එක මගේ ගාව අපි ගා යන්න වෙන්නේ විනාඩි 25ක් විතර වගේ තමයි තියෙන්නේ. අපි ඉතින් යන්න ඕනේ. මල්ලි මම මෙතනින් හරව හොඳට මම මෙතන දාන්නද? දාන්න. මාව හෙළරවුලගේ රෙස්ටුරන්ට් එක ගාව ඉඳලා එක්කගෙන ආපු අයියා මෙතන විතරයි එන්නේ. දැන් මෙහෙම යනවා හිටගෙන ෆෑන් එක පැත්තට. අපිට තව තියෙන්නේ පැය 20ක් විතර. ඔමව දන්නවද? හයි කියන්න. හයි. අයියා ෆුට්බෝල් දෙනවා. ෆුට්බෝල්? අපි එන්දාසේ හෙල්ලම් කරමු මල්ලි. වෙලාව නැත්තර. මේ යාළුවෝ ටික දන්නවා මම පැය 24ක් ඇතුළත ලංකාවට යන ගමන් ඉන්නේ කියලා. ඊයේවත් මට ෆුට්බෝල් ගහන්න කතා කරන්නේ. වෙලාව යනවා. අපි හෙල්ලම් කරා.
වතුර වේද? අය ෆුට්බෝල් ගන්න ආපු ගොඩක් සතුටුයි. Guys, බස් එක ඉවරයි. එහෙම වේගෙන් දුවගෙන ආව මාතර බස් ස්ටෑන්ඩ්. බස් ස්ටෑන්ඩ් එකට ආවට පස්සේ මට ඕන එකට බස් එක තිබුණා. Guys, මම දැන් ඉන්නේ මොනරාගල බස් එකක. ඌව පළාතට අපි යන්න ඕනේ. මම කැමරා එකකින් ගත්ත මයික් එක අපිට සෑහෙන සාධාරණයක් කරනවා මේ ගමන. දකුණු ලකේ ඉඳලා මම උමේකෙන් ඇවිල්ලා ගොඩ බැස්සා. ඌව පළාතේ මොනරාගල කියන නගරේ තමයි මම දැන් ඉන්න වෙලාව. Guys, රෑ 8:40යි. Hi, hello. මේ රෑවලා අයියෝ මම මතක් කරේ. අපි දැන් වීඩියෝ එකක් කරනවා. හරිද? රෙකෝඩ් කරනවා. ඇයි යන්න කැඩුමට සංකල්ප තමයි මොනවා යනවා. අම්මා වීඩියෝ කියලා බලන්න හොඳ රස කෑමක් අපිට මොනරාගලින් කන්න. මොනවාද තියනවද බෝන්දි? ඕනි. මොනවාද කිලෝයක් විතරද? බොන්දි කිලෝ එකක්. කිලෝයක් පොඩ් නෑ. බෝන්දි ගන්න ගොඩක්. දැන් ඔය ප්ලෝක මොනරාගලින් බොන්දි හදත් වහලා තෝගාලේ. ආදී මොනවාරි කාලා ගමන යන්නකෝ නිකස්සෙන් කතා කරලා මං කරගත්ත වැරද්දක්ද මම. තියෙනවා. Caption එන්නේ නම් මම ඌව පළාතේ බෝන්දි ගාව. අපි යන්න ඕනේ දැන් නැගරේ පළාතේ. මේකට මම ලංකාව පළාත තමයි කිලෝමීටර් 337ක් ගෙවලා තුනක් පහ කළා. මම දැන් යමින් ගමන්නේ අම්පාරට. පාරයි දෙන්නේ නැගරේ පළාතට. මම මේ වෙනකන් තාම බස් දෙක හයිවේ බස්. ඒත් මෙතනින් මෙහාට මට මගේ ගමනේදී අධිවේගී මාර්ගයක් හම්බෙන්නේ නැහැ. කතාවේ ෆයිනලි මම ආව අම්පාරට. අම්පාරයි කියන්නේ ලංකාවේ නැගෙනහිර පළාතට. මම දැන් ඉන්නේ අම්පාර බස් ස්ටෑන්ඩ් එකේ. මොනවාරිම කාලා අද බස් එකක් තිබුණා ඊගා පළාතට. අපි ඉක්මනට මේක නැග්ගම මේක තමයි 5ක් විතර දෙන්නේ. ඒ ආසේ මගේ පොයින්ට් එකේ ලක්ෂයක් වගේ ළඟේ 1,84ක් කියලා. මම එනකොට මේක ලක්ෂයක් හිටියේ නෑ ෆලෝවර්ස්ලා. ඉතින් thank you. මොනවාරිම බරටක් දාගෙන අන්න බස් එකට එන්න. අය අපි මාත් දෙන්නක් කන්න බෑ. මේ දෙන්නේ Guys, ඔන්න මම අම්පාරනුත් කව කොටියා සමා වෙන්න. මේ පාන්දර දෙකට මීට වඩා දෙයක් මට අම්පාරෙන් හොයාගන්න බැරි වුණේ. මේ වෙනකොට මම ලංකාවේ පළාත් 4කින් කාලේ වගේ. මගේ ඊගාව ගමනාන්තයේ මධ්‍යම පළාත. මේ චැලෙන්ජ් එක සම්පූර්ණ කරන්න මට තියෙන තව කාලය පැය 9යි. අපි කොහොම හරි මේක කරමු. මට පුළුවන් උපරිමයෙන් උත්සාහ කරනවා. මේ කොහොම හරි කොට දාගන්න. චව් ඉස්සරහට. මේ වීඩියෝ ඉස්සරහට තවත් රසව. ඉස්සරහදී මට අභියෝග ගොඩක් එනවා. මට පුළුවන් වේද මේ චැලෙන්ජ් එක දිනන්න? ඔයාට ඉතින් යටින් කමෙන්ට් කරලා මේ වීඩියෝ එක දිගටම බලන් ඉන්න. මරකේස් එක guys. පාර කියන්නේ අපි පහු කරගෙන යන නැගෙනහිර පළාත. අපි නැගෙනහිර පළාතින් යන්න පුළුවන් උනේ මෙන්න මේ ටෝපිය විතරයි. අම්පාරේ ඉඳලා මධ්‍යම පළාතේ දුරට යනවා කියන්නේ මාරම ගමන. මේ ගමනේදී බස් එකක අපි යන වැඩිම දුරක් මේක. කිලෝමීටර්ස්ම තියනවා 200කට කිට්ටු වෙන්න. 18 වංගුව වගේ ලස්සන දේවලු මේ පාරදී හම්බෙනවා. මේකත් දෙන්න. මම නුවරට ආවට නුවර දිහා බැලුවේවත් මහා නුවර කියන්නේ ලංකාවේ භයානකම නගරයක්. මිනිසුන් ඇබ්බැහි වෙන නගරයක්. දැන් වෙලාව උදේ 8යි. ෆයිනලි අපි කුරුණෑගල බස් එකකට නැග්ගා. නුවරින් කුරුණෑගල කියන්නේ වයඹ පළාත. අපි අද දවල් 12 වෙනකොට මේ චැලෙන්ජ් එක කොහොම හරි ඉවර කරන්න ඕනේ. මම මේ වෙනකොට ලංකාවේ පළාත් 9න් 5කින්ම කාලේ ඉවර. මට කන්න ඉතුරුයි තව පළාත් 4. මේ පළාත් 4ෙන්ම කන්න කාලේ තියෙන්නේ මට තව පැය 4යි. වීඩියෝ එකේ ඉස්සරහට මේ මොකක්ද මේ වෙන්නේ? මම චැලෙන්ජ් එක දින්නවත්. Guys, මම මේ වෙනකොට ඉන්නේ වයඹ පළාත. අතුගල්පුර කුරුණෑගල. මේ ගමනේදී මම පසු කරගෙන යන 6 වෙනි පළාත මේ කුරුණෑගල. කැම කිව්වම කාටවත් මතක් වෙන්නේ එකම එක තමයි. වයඹ පළාතින් කරන කැම එක අපි එතනින් ගමු. මෙතන ලොකේෂන් කියන්නේ නෑ. මැප් එකට ගිහලා සර්ච් කරලා හොයාගන්න. මේක තමයි කුරුණෑගල තියෙන හොඳම රෙස්ටුරන්ට් එක. රෙස්ටුරන්ට් එක ගැන ඉතින් කියන්නේ නැහැ. මම මේ වෙනකොට පැය 21ක් ඇතුළත ලංකාවේ පළාත් 6කින් කාලේ ඉවරයි. මට තව ඉතුරුයි පළාත් 3ක්. උතුරු පළාත, උතුරු මැද පළාත, සබරුම් පළාත. ලංකාවේ උතුරට කොළඹ ඉඳලා පණ කඩාගෙන යන බස් එකක මම මේ කොහෙද යන්නේ? එතකොට සබරුමට යන්නේ කොහොමද? අසන් කීපි මෙහෙම උතුරට ගිහිල්ලා උතුරු පළාතේ ඉඳලා සබරුම් පළාතට හෙලිකොප්ටරෙන් යන්න ප්ලෑන් කරනවද? Guys, මම දැන් ඉන්නේ අනුරාධපුරේ. මම උතුරු මැද පළාතට ආවා. ඒත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. පොඩි ප්‍රශ්නයක් නෙමෙයි ලොකු ප්‍රශ්නයක්. ප්‍රශ්නේ තමයි මේ ගමනේදී මාත් එක්ක ආපු මගේ ටීම් එකේ යාළුවෝ දෙන්නට හොඳට මම ආවා. මේ වෙනකොට කිලෝමීටර් 796 බස් වල ඇවිල්ලා. අට මොනවා වුණත් අද මම චැලෙන්ජ් එක නම් අතරින්නේ නැහැ. මම තීරණය කරා මගේ යාළුවෝ දෙන්නව අනුරාධපුරේ තියෙන හොටෙල් එකක නවත්තලා මෙතනින් එහාට අනියම් මේ චැලෙන්ජ් එක කන්ටිනියු කරන්න. ඕල්ලා ගන්න මම හවස් එක දෙනවා.
මම එහෙම මට ඕනි කරන දේවල් ටිකකුත් අරගෙන අනුරාධපුර ටවුන් එකට එන්න පිටත් වුණා. මෙතනින් එහාට මට මම විතරයි. මට පුළුවන් දෙයක් කළා මම මේ චැලෙන්ජ් එක කොහොම හරි කොට දාන්න. පැය ගාණක් මගේ යාළුවෝ දෙන්න මෙච්ච මහන්සියට මම වටිනාකමක් දෙන්න ඕන. අනිවාර්යෙන්ම මේ චැලෙන්ජ් එක මම දිගන්න. මගේ ටීම් එකේ යාළුවෝ දෙන්නව තියලා මම දැන් ආයෙත් බස් ස්ටෑන්ඩ් එකට අපි මෙහෙම ඉක්මනට නගින්න ඕනි. බස් එකට ඒ බස් එක කොහෙද කියලා මම කියන්නේ බලන් ඉන්න වීඩියෝ එක. දැන් පරක්කු ඇතින් අපි තව පැයකයි ඊට ඇදිස් පාකින් වගේ යන්න ඕනේ ඊගා පළාත නැත්නම් චැලෙන්ජ් එක පරාද. ගයිස් මේ වෙනකොට මම ලංකාවේ පළාත් 9-7කින්ම කාලි කරා. මට තව ඉතුරු යන්න පළාත් දෙක. මම යන්න ඕනේ පළාත් දෙක තමයි සබරගම් පළාත සහ උතුරු පළාත. ගයිස් ඔන්න බස් එකට. ගයිස් තව විශේෂ දෙයක් කියලා මතක් කරන්න. ඒ තමයි මේ සම්පූර්ණ ගමන්ට යන ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක ස්පොන්සර් කරන්නේ ලාසර කුමරි හොටෙල්ගේ අවිස්සාවෙල්ල. ආයතන. දේශීය සහ විදේශීය පර්ෆියුම් වර්ග 75කට වඩා ඔයාලට මෙතනින් මිලදී ගන්න පුළුවන්. ඒස් එක තියෙන්නේ අවිස්සාවෙල්ල කලර් ලයිට් එක ළඟමයි. ගයිස් මේ වෙනකොට මට හන්ද මම මේ යමින් ගමන් ඉන්නේ උතුරු පළාතේ චැලෙන්ජ් එක මම දිනයිද ඔයාට හිතන දේ මේ දැම්ම යටින් කමෙන්ට් කරන්න මේ දැම්ම මම දැන් මේ ඉන්න තැන ඉඳලා යාපනයටම කිලෝමීටර්ස් 196ක් වෙන්නවා ඉතින් පෙන්න මොනේ ඒ ඉච්ච දුර යන්නේ මර්ගයිල Yes! Unia ආවින්නේ උතුරු පළාත. පිටමන මොලේ කෑමක් හොයාගන්න ඕනේ guys. උනියාවට ආවට විතරක් බෑ මට කන්නේ හොයාගන්න ඕනේ කන්න දෙයක්. බනානේ අදින්. ඔන්න අටවෙනි පළාතත් සම්පූර්ණ. ට්‍රිප් මේ වගේ ආයතනයකින් හෙලිකොප්ටර් එකක් ගෙන්න වෙන මම සබරගම් පළාතට පිටත් වුණා. අනුරාධපුරේ අසාධ්‍යව නවත්තලාම මගේ යාළුවෝ දෙන්නව අතර මං වෙනවා. වන්දුනා යාලට අද එනවා කියලා. හැබැයි හෙලිකොප්ටර් එකෙන් සබරගමට නොයා චැලෙන්ජ් එක කම්ප්ලීට් කරන්න පුළුවන් විදිහේ ප්ලෑන් එකක් මං ගාව තියෙනවා. මේ තියෙන්නේ මම ගෙදරින් එනකොට අම්මගෙන් ඉල්ලගෙන ආපු කෑම එක. මගේ ගෙදර අයිති වෙන්නේ සබරගම් පළාතට. ඒ කියන්නේ මම එකෙන් කෑවුව සබරගම් පළාතට කෑව වෙනවා. මම සාමාන්‍යයෙන් ගෙදරින් එනකොට උදේට කන මිනිස්සෙක් නෙමෙයි. මේ තියෙන්නේ තීයේ උදේ මම ගෙදරින් එනකොට අම්මට දුන්න කෑම එක. මේක සවුත් වෙච්ච කෑම එකක්. ෆයිනලි ඔන්න මම ලංකාවේ පළාත් 9න්ම කෑවා. දැන් අපි බලමු මම මේ චැලෙන්ජ් එක වින් කරලාද කියලා. ඒ කියන්නේ පැය 24ක් ඇතුළත මම මේ දේ කරලාද කියලා. No! God, please, no! No! ගයිස් මම චැලෙන්ජ් එක පරාදයි. වීඩියෝ එක පටන් ගන්නකොට මම උණු පොරොන්දුව විදිහටම මම මගේ මෙච්චර කාලයක් වීඩියෝස් වලට ඇදින්න පාවිච්චි කරන ඇඳුම ගලවලා අයින් කරනවා. අදින් පස්සේ මම අදින්නේ අලුත් ඇඳුම. මේක අලුත් ආරම්භය. අපි දිනනවා වගේම පරාදත් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. උත්සාහය වැදගත්. පෙරදුනොත් ආයේ වෙනස්ම විදියකට අලුතින් පටන් ගන්නවා. සබ්ස්ක්‍රයිබ් කරන්න හෂාන් KP. එම් බයි යාළුවනේ